අනේ මගේ කලර්ස් එක නැති වෙලා. මම මේ ඒක බලන්නේ. අවශ්‍යම තැන දෙපින්ම දගේකුයි. ඇඳුම් පතයි තිබුණේ. එන්න මේ ඉන්නේ මිස්ටර් නැති නේද? ඕ මම තමයි. මගේ ඇඳුම් පත මොකද ඔයාලා? මේ මම මේ තියා මේ ඇඳුම් පත. ඒ කියන්නේ අමු නේද මගේ පර්ස් එක වරමන්ද? මගේ පර්ස් එක ගියා. නැත්නම් මං කෑ ගහනවා. මිස් ඔඩ මම කියද යහන්න. කියද යහන්න? මොනවාද කියන්නේ? මම කෑ ගහලා කියනකොට බලස්කාරම් කරන්න හදනවා කියලා. එමේ මිස් අලබල කරන්න එපා. මගේ ළඟට එන්න එපා. හරි මම ළඟට එන්නේ නැහැ. ඒකට ටික කතා කරන්න දෙන්න. මොනවද මිනිස්සු ළඟ කතා කරන්න කියන්නේ? මගේ පර්ස් එක කරගන්න ගන්න. මෙන්න හොරේ. මිස් කෑ ගහන්න එපා. බලන්න මිස්ටර් මේ මිනිහාගේ පර්ස් එක වරනම් ගන්න. හරි මිස් කලබල නැතුව ඉන්න. මම කියන්නේ. මිස්ටර් දැක්කනේ මං කිව්වේ මේ මහා හොරේ කියලා අන්නෝ පොලිසියට ආවද කියන්නේ මිස් එකට යාට දෙයක් මෙතන නේ. මෙන්න මේ මහත්ය නිසා ඉස්සරේ පර්ස් එක. මේ ආනිසා මේ සල්ලි ගන්න වෙලාවේ තමයි පර්ස් එක වෙදලා තියෙන්නේ. කොහෙද ඉන්නේ? කලබල එන ගමන් මේ මහත්ය පර්ස් එක අහුලගෙන විශ්වාසයෙන් එන ගමන් තමයි මවමුනේ. මට IT එක පෙන්නලා ඇහුවා. මේක ඉන්න කෙනා අඳුරනවද? දැක්කද? මේ වෙලාවේ තමයි මම මෙහෙම අන්තිමට මිනිස්සු මෙන්නේ. sorry කොහොමhari very sorry මගේ ඇඟ අමාරුනේ මම මේ ඒකට ග්‍රෝ කරන්න ගියේ තව පොඩ්ඩක් මම හිරෙන්නම් වැඩ නැහැ මිස්ටර් ආවේ වෙලාව මොකද මට එක වචනයක් කතා කරන්න දින්නේ ඊයවගෙන ගියා දරගා පරිදි දැන් මට තමා වෙන්නේ මගේ කලබලේනේ ඇත්ත මගේ ගෙදර අයයි මගේ යාළුවෝයි මට පණිය ඉවසීමක් නැහැ කියලා. මේ සේරටම මුල මගේ ඉවසීම නැති එකනේ මිස්ටර්. මිස් ආගාරේ උදරාම පොත හරියට හොයලා බලන්න. අනිත් අයට කතා කරන්න ඉන්නද? මිස්ටර් මම යනවා. මිස් Don't understand. Hey,
මම කොහෙද කියලා එන්නද? ආඩම්බර වෙන්නේ පායිති. ඕවම දෙයක් කියන්න. අඩුවෙන්. ඒකනේ. මම මීට කලින් ඔයාව දැකලා නැහැ. ස්ටේෂන් එකේ ඉන්නව කෝච්චිය යන්නේ. මම කෝච්චියේ නෙමෙයි යන්නේ. ඒකයි දැකලා. ඒකත් එහෙනම් අද මගේ හොඳට කොහෙද? මම නම් හැබැයි කවුරුද හතරක් විසි කෝච්චිය යන්නේ. අද තමයි කෝච්චිය නෙමෙයි ආවේ. ඉතින් මේ යාළුවෙක් කරලා නා. ඒක මම තමයි පොලිස් එකට වැටලා දීලා මම අන්නේ. අනේ මම ආයෙත් අයියගෙන් සමාවිල්ල නම්. හරිද? රත්නායක මුදියන්සේලාගේ රමේෂ්. සම්පූර්ණ නම කියාගෙන ගියේ හරියට නිකන් රෙජිස්ට්‍රාර් හොම කියනවා. නෑ ඉතින් ආයෙත් කියන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ නේද පොඩි. ඒක නෙමෙයි. ඉතින් බලනවා බර්ස්ඩේ එක නැස්ප දෙයක් කියන්නේ. අනේ ප්ලීස් මේක ඉස්සරහ බලලා ඉන්න. මම වෙනුවෙන් මෙච්චර කැපකිරීමක් කරපො. අයියගෙන ආය විශ්වාසයක් නැහැ. බලන්න දෙයක් නෑ අයියේ. ඔක්කොම ඇති. ඔව් ඔව්. අවිශ්වාසයෙන් නැති නිසා වෙන්නේ නැති. මේ ටිකකට කලින් ආවන්න ඔරේ පාඩි ගන්න දාලා කතා කරේ. අනේ දැන් ඒක ඉවරයිනේ. මේ මම ඔයාගේ නම ඇහුවට ඔයා මට නම් ඇහුවේ නෑ. මට වැඩක් නෑ. ඒකයි මං ඇහුවේ නෑ. වැඩක් කියෙයිද නැද්ද බලන්න. අන්නේ බය. මගේ නම රේක්ෂා. මේ ඔහොම පොඩ්ඩක් ඉන්න. මා ගන්නානේ නෑ වාටත් එක්ක ගෙනා ඔයා පොත් එහෙම කියනවා මොකක්ද ඒ පොත ඔය බලන්න ෂා ඕක හොඳ පොතක් ඔයා කොහොමද මේක හොද පොතක් කියු? මගේ කලින් විනෝදාන්තයේ පොත් ඒ දැන් වැඩත් එක්ක කියවන්න වෙලාවක් නෑනේ. හැබැයි මම මේක කලින් කියවලා තියෙනවා. ටිකයි කියවන්න. මම නම් මේක ඔක්කොම කියලා ඉවරයි. ඔයාට ඕනනම් මේක සලයි. එතකොට මම ආයෙත් දෙන්නේ කොහොමද? මට ආයෙත් එකක්. බබල් තියාගන්න.